කොහොමද ඔයාට පොඩි විරාමයක් ගන්න සංසුන් වෙලා මේ වීඩියෝ එක බලන්න. ජීවිතේ කවදා හරි ඔයාට මෙහෙම හිතිලා තියෙනවද? මම කොච්චර මහන්සි වුණත් කොච්චර උත්සාහ කළත් මුදල් එන්නේ නැත්තේ ඇයි? ඇත්තක් කියන්නම්. මුදල් කියන්නේ අපිට විරුද්ධව වැඩ කරන දෙයක් නෙමෙයි. එයා අපි හිතන විදිහට අපි ජීවිතේ හැසිරෙන විදිහට ප්‍රතිචාර දක්වන දෙයක්. මේ වීඩියෝ එකෙන් මම කියන්නේ මුදල් ඔබෙන් ඈත් වෙන්නේ ඇයි? ඒත් ඒක ස්වභාවිකවම ඔබ ළඟට ගෙන එන්න පුළුවන් කොහොමද කියලා. අපි පොඩි කාලේ ඉඳන්ම අපිටත් නොදැනීම මුදල් ගැන වැරදි අදහස් අපිට දැනෙලා තියෙනවා. ඇහිලා තියෙනවා. සල්ලි තිබුණොත් ප්‍රශ්න, සල්ලි හම්බ කරන්න දුක් විඳින්නම ඕන, සල්ලි තියන අය හොඳ නෑ වගේ අදහස්. මේ වචන අපේ මනසේ වැඩ කරනවා. ඉතින් මොකද වෙන්නේ? මුදල් කියන්නේ බරක් වගේ, ගැටලුවක් වගේ දැනෙන්න පටන් ගන්නවා. බරක් වගේ දැනෙන දේවල් කවුරුත් තියාගෙන ඉන්න කැමති නෑ නේද? ඒ නිසාම මුදල් එනකොට අපිටත් නොදැනීම එය ඉවත් වෙනවා. තවත් ලොකු ගැටලුවක් තියෙනවා. ඒ තමයි බය. මේ ටිකත් නැති වේද? හෙට මොකද වෙන්නේ? ඉතුරු කරන්න බැරි වේද? මේ බය තියෙනකොට අපේ මනස හිර වෙලා වගේ අලුත් අදහස් පේන්නේ නැහැ. අවස්ථාවන් අල්ල ගන්න බෑ. මුදල් ආකර්ෂණය වෙන්නේ බයෙන් නෙමෙයි. සංසුන් විශ්වාසයෙන් තියෙන මනසකට. බොහෝ අය හිතන දෙයක් තියෙනවා. මගේ අතට ලොකු මුදලක් ආවොත් තමයි මම ගොඩක් සතුටු. හැබැයි මුදල් හැම විටම පොඩි දේවල් හරහා තමයි එන්නේ. පොඩි ජොබ් එකක්, පොඩි අමතර ආදායමක්, පොඩි අදහසක්. මේව කරාට වැඩක් නැහැ කියලා අපි අහක දානකොට මුදල් එන මාර්ගත් නවතිනවා. ලොකු දේවල් හැම විටම පොඩි දෙයකින් තමයි පටන් ගන්නෙ. ඔය අලුත් දෙයක් ගැන හිතනකොට අනිවාර්යෙන් කෙනෙක් කියන්න පුළුවන් ඒක වෙන්නේ නෑ. අපේ රටේ ඔය දේවල් කරන්න බෑ. එයාලා නරක දෙයක් කියනවා නෙමෙයි. එයාලා ඒ කියන්නේ එයාලගේ හිත ඇතුලේ තියෙන බය. හැබැයි එයාලගේ සීමාව ඔයාගේ සීමාව කරගන්න ඕනේ නෑ. ඔයාට හිතෙන දේ තෝරගන්න ඔයාට අයිතිය තියෙනවා. මුදල් ආකර්ෂණය වෙන්නේ වාසනාවන්ත අයට නෙමෙයි, සූදානම් අයට. අවස්ථාවක් ආවොත් ඔයා ඒක අල්ලගන්න සූදානම්ද? ඉගෙනගෙන තියෙනවද? උරුදු කරගෙන තියෙනවද? තීරණයක් ගන්න සූදානම්ද? විශ්වය සූදානම් මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වනවා. මෙතෙක් වීඩියෝ එක ඔයාට වැදගත් නම් ලයික් එකක් දාන්න. ඔයාට දැනුණු දේ කමෙන්ට් එකක් විදියට ලියන්න. එය මට තව කන්ටෙන්ට් හදන්න උදව්වක්. අවසානයේ මම එකම දෙයක් කියන්නම්. මුදල් කියන්නේ පිටින් අපි හඹාගෙන අල්ලගන්න ඕන දෙයක් නෙමෙයි. අපි ගැන හිතන විදිය, අපි ජීවිතේ හැසිරෙන විදිහ හරි වුණාම මුදල් හැමින් නිහතමානීව අපි ළඟට එන්න පටන් ගන්නවා. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.